ඔයාට ස්ටයිලිෂ් කොල්ලෙක් විතර සමාජයේ කැපිලා පේන්න ඕන නම් ඔයා ලොකු සංකීර්ණ දේවල් කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් හරිම සිම්පල් දේවල් කළාත් ගොඩක් කැපිලා පේන්න ක්‍රවුඩ් එකක් අතරේ. එහෙම කරන්න පුළුවන් දේවල් ටික ගැන තමයි අද ඔයගොල්ලෝ එක්ක කතා කරන්නේ. මේ ඔයගලන්ට අදම කරන්න පුළුවන් දේවල් ලොකු වෙනසක් දකින්න ඔයගලන්ගේ අපියරන්ස් එකේ. නම්බර් 1 වොච් එකකුයි නෙක්ලස් එකකුයි වෙයා කරන එක. ඔයගොල්ලෝ දැන්නමත් දන්නවා ඇතිනේ ජුවලරිස් වෙයා කරලා අපිට අපේ අවුට්ෆිට් එක ගොඩක් ස්ටයිලිෂ් කරගන්න පුළුවන් කියලා. මොකද අවුට්ෆිට් එකට අවශ්‍ය අර ෆිනිෂිං ස්ටයිලිෂ් ටච් එක හම්බෙන්නේ ජුවලරිස් වෙයා කරා. මේකෙන් අවුට්ෆිට් එක සම්පූර්ණ වෙනවා. ඒත් එක්කම හොඳ ඩීසන්ට් ලුක් එකකුත් හම්බ වෙනවාට හරිම මිනිමල් ස්ටයිලිෂ් වෙවා වෙයා කරොත්. ඉතින් ගොඩාක් ජුවලරිස් ඔයගොල්ලෝ වෙයා කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ වෙයා කරන්න අවශ්‍ය හොඳ මිනිමල් නෙක්ලස් එකකුයි හොඳ ස්ටයිලිෂ් වොච් එකකුයි. මොකද ගොඩක් කොල්ලෝ වොච් එකක් තියා නෙක්ලස් එකක්වත් වෙයා කරන්නේ නැහැ. ඉතින් ඔයා මේක වෙයා කරනවා නම් ඔයාට ගොඩක් කැපිලා පේන්න පුළුවන් ගොඩ දෙනෙක් අතර. මම මේ වෙයා කරන් ඉන්නේ ෆ්ලැට් ස්නේක් චේන් නෙක්ලස් එක. අපේ වෙබ්සයිට් එකේ මේක තියෙනවා. සිල්වර් කලර් එකෙනුයි ගෝල්ඩ් කලර් එකෙනුයි. ඒකම ගොඩක් තව මිනිමල් නෙක්ලසස්, රින්ග්ස්, බ්‍රේසල්ස් එන සෙට් එකක් තියෙනවා. මම ඒ කැටගරි එකට ලින්ක් එක දාලා තියෙනවා. පල්ලා කැමති කඩි ගිහලා චෙක් අවුට් කරන්න. ඒකම වොච් එකකුත් හොඳ එකක් වෙයා ගන්න වොච් එකත් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. හැබැයි මේ වෙලාවේ ගොඩක් අවුට් ඔෆ් ස්ටොක් වෙලා තියෙන්නේ. ඒ තියෙන සෙට් එකක් තියෙනවා. ගිහලා චෙක් අවුට් කරන්න. ඒකම ළඟදිම ලොකු වොච් සෙට් එකකුත් අපි වෙබ්සයිට් එකට දාන්න බලාගෙන ඉන්නවා. නම්බර් 2 මේකත් ඔයාට අදම කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි ගෲමින් ටික පිළිවෙලට තියාගන්න එක. රැවුල පිළිවෙලට ට්‍රිම් කරලා තියාගන්න. කොණ්ඩේ ලස්සනට කපලා ඉන්න. ලොකු කට් ගහන්න අවශ්‍ය නැහැ. ඔයාගේ තියෙන කට් එක පිළිවෙලට තියාගන්න. දැන් ඔයා කොණ්ඩේ වැව්වත් ප්‍රශ්න නැහැ. සද්ද එක සැරයක්වත් බාබර් ෂොප් එකට ගිහලා පොඩ්ඩක් එජස් එහෙම ට්‍රිම් කරගන්න. වට එහෙම ලයින් එකක් ගහගන්න. නෙක් බියඩ් එක ෂේව් කරන්න. බියඩ් එක ලස්සන ට්‍රිම් කරලා තියාගන්න. ගොඩක් කොල්ල රැවුල කපන්නේ නැහැ. කොණ්ඩේ කපන්නේ නැහැ. ඔහේ ඉන්නේ. ඉතින් ඔයා මේක දෙක කරනවා නම් ඔයාට ගොඩක් කැපිලා පේන්න පුළුවන්. අනිත් කොල්ලෝ අතරි. ඒත් එක්කම ස්ට්‍රගල් කරනවා නම් හොඳ බියර්ඩ් එකක් හොයාගන්න බැරුව හොඳ කොණ්ඩයක් හොයාගන්න බැරුව මෙන්න මේ වීඩියෝ එක බලන්න. මෙතනින්දි මම කතා කරනවා හොඳ ට්‍රැවලකුයි කොණ්ඩයක් හොයාගන්න උදව් වෙන දේවල් ටිකක් ගැන. නම්බර් 3 අවුට්ෆිට් වල කලර් මැච් කරන්න. මේකට ඔයා ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. කලර් මැච් කරන්න එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. টොප් එකේ බොටම් එකේ අඳිනවා නම් චුට්ටක් බලන්න මේ දෙකේ කලර්ස් මැච් වෙනවද කියලා. මෙන්න මේක නම් මම වීඩියෝ එකකින් කතා කරා ඩීටේල් ඇතුව. මෙන්න මේ වීඩියෝ එක එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් නියුට්‍රල් කලර්ස් වෙයා කරන්න. මගේ වෝඩ්‍රොප් එකේ පිරලම තියෙන නියුට්‍රල් කලර් අයිටම්ස්. ඒතර මට අමුතුවෙන් ගෙස් කරන්න අවශ්‍ය නැහැ. කලර් මැච් කරන්න. මොකද හැම කලර් එකම එකට එක මැච් වෙනවා. ඉතින් black, white, brown, navy blue, maroon, olive green, beige මෙන්න මේ කලර්ස් තමයි නියුට්‍රල් කලර්ස් කියලා කියන්නේ. මේවා ඔක්කොම එකට එකක් මැච් වෙනවා. ඉතින් මේ කලර්ස් වලින් ඔයා අයිටම්ස් ගත්තොත් එහෙම ඔයාට මැච් කරන්න අමුතුවෙන් ගෙස් කරන්න අවශ්‍ය නැහැ. මේකටත් පොඩි අවධානයක් දෙන්න. එතකොට තවත් ඔයාගේ appearance එක improve කරගන්න පුළුවන්. number 4 accessories වෙයා කරන එක. accessories ගත්තාම jewelry ඇරෙන්න අපිට වෙයා කරන්න පුළුවන් හොඳ මේකක් තමයි හොඳ බෑග් එකක්. අපි ක්ලාස් යනවා එහෙම නැත්නම් ලෙක්චර්ස් යනවා ඔෆිස් යනවා ජිම් එකට යනවා මේ වගේ තැන් වලට ගොඩක් වෙලාවට අපි බෑග් එකක් ගෙනියනවා. ඉතින් මේ වගේ අවස්ථාවලට අපිට හොඳ clean looking stylish බෑග් එකක් ගෙනියන්න පුළුවන් නම් එතනත් අපිට ගොඩක් කැපිලා පේන්න පුළුවන්. මෙන්න මේවා තමයි මම personally use කරන bags. මේ bags වලට විතරක් මට හෙනට කොම්ප්ලිමන්ට් හම්බෙලා තියෙනවා. මම මේ බෑග් එක ජිම් එකට එහෙම ගෙනිච්චාම ගොඩක් කට්ටිය බලපංකො මුගේ බෑග් එක කියලා බෑග් එක ගැන විස්තර අහනවා. කොහෙන්ද ගත්තේ මචං අරගා මේ කියලා. සාමාන්‍ය හැමෝම වගේ වෙයා කරන එකේ කෑලි බෑලි එල්ලන ලෝගෝස් එල්ලන බෑග් නේ. ඉතින් ඔයා හරිම ක්ලීන් ලුකින් බෑග් එක ගෙනිච්චාම නිකම්ම ඔයා කැපිලා පේනවා. මේවත් අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මේ බෑග් එකේ කලර්ස් දෙක තුනක්ම තියෙනවා. ඊට පස්සේ මේ බෑග් එකේ තියෙනවා. ඒකම ඔෆිස් බෑග් එකත් අපි දාලා තියෙනවා. ඉතින් මේ වගේ ඇක්සෙසරි එක්කිනුත් ඔයාට ලොකුවට කැපිලා පේන්න පුළුවන්. ස්ටයිලිෂ් කොල්ලෙක් විතර. ක්‍රවුඩ් එකක් අතර. number 5 clean shoes වෙයා කරන්න. කුණු ගෑවිච්ච මඩ ගෑවිච්ච shoes වෙයා කරන්න එපා. ගොඩක් වෙලාවට අපි white sneakers එහෙම නැත්නම් white sole එක තියෙන sneakers වෙයා කරද්දී නිතරම වගේ කුණු ගෑනවා. ඉතින් ඔයා වෙයා කරද්දී මෙයා චුට්ටක් පිහ දාලා කුණු පාට තියෙනවා සෝල් එකේ ඒක අයින් කරලා පොඩ්ඩක් සුදුර තියෙන්න වෙයා කරන්න. මොකද මේකත් ලොකුවට කැපිලා පේනවා. මේකට උදව් වෙන දෙයක් මම කියනවා නම් shoe dog කියලා item එකක් තියෙනවා. මේක ගොඩක් හොඳයි white sole shoes වල white sole sneakers වල sole එක clean කරගන්න. මේකේ ඕනම පැල්ලමක් යනවා නූල් පාට වෙලා තියෙනවා. ගොඩක් මඩ තියෙනවා නම් ඒක හොදලා මේවා කරන්න. එහෙම නැත්නම් normal එකේ පැල්ලම් එහෙම ඉක්මනට මේවා ගන්න පුළුවන්. මෙන්න මේ shoe dog එක පාවිච්චි කරලා. ඉතින් මේක තමයි වෙබ්සයිට් එකේ තියෙනවා. මම ඒකත් දාලා තියන්නම් ඕන description එකේ. එහෙම නැත්නම් තව චුට්ටක් step back ඉස්සරහට ගිහිල්ලා තවත් stylish එක කැපිලා පේන්න පුළුවන් ඔයගලන්ට loafers වෙයා කරන එකනොත්. මම හරි මාස් shoe එකක් තමයි loafers කියලා කියන්නේ. මම normally town එකට පොඩි errands run කරන්න යද්දී අනිවාර්යෙන් වෙයා කරන්නේ loafers. මොකද හරිම lazy. නිකන් slip on කරගත්තා ගියා. leather loafers එක්කුත් ගන්න brown හරි එහෙම නැත්නම් black හරි. මොකද sneakers හැමෝම වෙයා කරනවානේ. ඉතින් ඔයා loafers casually match කරලා අඳිනවා කියලා කියන්නේ stylish decent කොල්ලෙක් විතර තමයි ගොඩක් කට්ටියව දකින්නේ. next one ඔයාගේ pose checker. මේකත් ගොඩක් වැදගත්. මොකද අපි ඕනම තැනකට යද්දී අපි වකුට වෙලා
හරිම බෑඩ් පෝස්ට් එකකින් හිටියොත් එහෙම ඒකෙන් ඔයා කොන්ෆිඩන්ට් විදියට පේන්නේ නැහැ. ඔයා හරිම අන්කොන්ෆිඩන්ට් නෝබඩි කෙනෙක් විදියට තමයි හැමෝම දකින්නේ. ඒත් ඔයා ඕනම රූම් එකකදී චුට්ටක් කොන්ද කෙලින් තියන ඔලුව උස්සලා හොඳ පෝස්ට් එකකට හොඳ වෝක් එකකට ගියාම එහෙම මිනිස්සු ටක් ගාලා නෝටිස් කරනවා. මිනිස්සු බලනවා කවුද මම බෑඩ් ඩයල් එක. මොකද වැදගත් ඩයල් එකක් තමයි. ඒ තමයි අනිත් මං කියපු දේවල්ුත් කරලා තිබ්බනම් එහෙම මේ පෝස්ට් එකත් එකතු වුණාම මේකට ආයේ මාර විදිහට මිනිස්සුන්ට රිස්පෙක්ට් කරනවා ඒත් එක්කම මිනිස්සුව නෝටිස් කරනවා. පෝස්ට් එක හදාගන්න ලේසි දේවල් ටිකක් කියනවා නම් බෑක් එක්සර්සයිස් කරන්න. මොකද ගොඩක් වෙලාවට අපේ අර බෑක් මසල්ස් වීක් ඉඳ තමයි අපි මෙහෙම ඉස්සරහට කුදු වෙලා ඉන්නේ. පුල් අප්ස් කරන්න එහෙම නැත්නම් බාබල් රෝස් කරන්න ඔයා ජිම් එකට යනවා නම් එහෙම මේ දේවල් කරද්දි නිකම් වගේ පෝස්ට් එක හැදෙනවා. ඉතින් මේක නැත්නම් මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. මේක කොන්ෂස්ලි කරන්න මේක නැතුවට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් මේ අනිමින්සුවව perceive කරන විදිය. final one හොඳ fragrance එකක් වෙයා ගන්න එක. මේකනොත් අපිට ලේසියෙන්ම හොඳ impressions ඇති කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හිතේ අපි ගැන. මොකද අපි ඕනම තැනකට යද්දි එහෙම නැත්නම් අපි තැනකට ගියාට පස්සේ අපේ ස්මෙල් එක ගෙනවනේ මිනිස්සුන්ට. අපි කාත් එක්ක හරි කතා කරද්දි විශේෂයෙන් පළවෙනි පාර මිනිස්සුන්ව මීට් වෙද්දි එහෙම ස්මෙල් එක ගොඩක් වැදගත්. මොකද මේකෙන් ඔයාලට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරන්න පුළුවන්. ඔයා හොඳ තැනට ගැලපෙන fragrance එකක් වෙයා කරන් හිටියන. ඉතින් fragrance එකකුත් වෙයා කරන්න fragrance අපේ website එකේ තියෙනවා. මෙතන categories ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ මේ channel එකට අලුත් කෙනෙක් නම් fragrance ගැන දන්නේ නැත්නම් මෙන්න මේ playlist එක බලන්න. මම fragrance ගැන කතා කරනවා. fragrance හැම එකක්ම explain කරලා fragrance types මොනවද, ඊට පස්සේ තැනට අනුව හරි fragrance එක වෙයා කරන්නේ කොහොමද, ඒත් එක්කම අපේ website එකේ තියෙන fragrance උත් මම review කරලා තියෙනවා මෙතන තියෙන videos වල. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වැදගත් වෙන්නද කියලා. එහෙම නම් වීඩියෝ like එකක් දාන්නම ගන්න එපා. ඒත් එක්කම මම අද වීඩියෝ එක කතා කරපු product ඔක්කොම වගේ ඔයගලන්ට හොයාගන්න පුළුවන් අපේ website එකේ mensimprovement.lk. මම ඒකේ link එක පල්ලෙහා දාලා තියෙනවා. ගිහිල්ලා check out කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එමු. ජය වේවා.